සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ channel එකට ඔයාලව සාදරයෙන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න ආවේ Redmi phone පාවිච්චි කරන අයට එයාලගේ phone එකේ battery capacity එක බලා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න. ඉතින් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ඉතින්ලා මම ඔයාලට පෙන්නන්නම් මගේ phone එකේ තියෙන battery capacity එක මම පෙන්නන්නම්. මේකයිලා Redmi Note 9 Pro එකක්. මේකේ දාලා තියෙනවා milliampere 5020ක बैटरी कैपेसिटी එකක් තියෙනවා ෆෝන් එක බ්‍රෑන්ඩ් නිව් වෙද්දි. ඉස්සෙල්ලාම setting app එක open කරගන්න ඕන. open කරලා about phone කියන තැනට යන්න ඕන. එතනින් ගියාම ඔයාලට පේනවා ඇති detail info and specs කියලා folder එකක් තියෙනවා. අන්න ඒකට ගියාම මෙතන වැටෙනවා ඇති CPU කියලා. ඒක ඔයා තුන් පාරක් ටච් කරන්න ඕන. තුන් පාරක් ටච් කරපුවාම මෙන්න මෙහෙම privacy policy කියලා notification එකක් එනවා. ඒක ඔයා agree දෙන්න. ඇග්‍රී දුන්නට පස්සේ උඩ නොටිෆිකේෂන් පැනල් එකේ වැටෙනවා ඇති මෙහෙම creating bug report කියලා. ඒක ඩවුන්ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඔයා එතකන් ඉවසන් ඉන්න. ගියාන් created bug report කියලා ඔයා පේනවා ඇති ඩවුන්ලෝඩ් වුණා. ඔයා ඒක ක්ලික් කරන්න. ඔයා ඒක ක්ලික් කරපුවාම යන්නේ කෙලින්ම file manager එක. file manager එකට ගියාම bug report කියලා මෙතන folder zip file එකක් තියෙනවා. ඒ zip file එක ඔයා extract කරගන්න ඕන එතනම. ඔයාලා පේනවා දැන් extract වෙනවා එතන. extract වුණාට පස්සේ එතන උඩම තියෙනවා bug report කියලා folder එක. ඒකේ පල්ලහැට ගියාම තවත් zip file එකක් තියෙනවා. ඒකත් extract කරගන්න. හරි මේ දෙකම extract වෙලා ඉවරයි. අතන ඔයාලට පේනවා ඇති උඩම තියෙන ෆෝල්ඩර් එක. ඔයා ඒක ඕපන් කරන්න. ඕපන් කරලා ඔයා home back වෙලා ඔයා යන්න Play Store එකට කෙලින්ම. ඔයා Play Store එකට ගිහලා search කරන්න ඕන WPS Office කියන application එක. ඔයා phone එකට download කරගන්න ඕන. ඔන්න ඔය දෙවෙනියට තියෙන application එක. මම දැනටමත් ඒක install කරන් තියෙන්නේ. ඔයාලා ගාව නැත්තම් ඒක install කරගන්න. ඊට පස්සේ install කරන්න ඔයාලා ආයෙ file manager එකට ගියාම MIUI එකට යන්න. ඒකෙන් ගියාම මෙතන තියෙන folder එක උඩම තියෙන folder එකට යන්න. මේ folder එක ඒකෙත් උඩම folder එකට යන්න. මේකෙත් bug report Redmi කියන folder එකට ගියාම MB ගාන වැඩි folder එකක් පෙන්නනවා. ඒ folder එක click කරගමන් ඔයා යන්නේ ඔයා කලින් download කරගත්ත මේ application එකට. මෙහෙම ෆෝන් එකේ විස්තර ටිකක් වැටෙනවා. ඔයා එතන search bar එකට ගිහිල්ලා ඔයා ගහන්න ඕන battery capacity කියලා. මම search කරලා මෙතන back වෙලා keyboard එකෙන් next කියන button එක ඔබන්න. ඔයාලට පේනවා ඇති load වෙනවා. ඔන්න load වෙලා දැන් අන්තිමට ඔයාලට පේනවා ඇති මෙතනට ආවා. මෙතන estimate battery capacity කියලා 4213 මෙතන පෙන්නන්නේ. මගේ තිබ්බේ 5020. ඒ කියන්නේ දැන් 1000කට වගේ කිට්ටු වෙන්න අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ දැන් ෆෝන් එක දැන් අරන් අවුරුදු 5කටත් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක දැනට තියෙනවා බැටරි කැපැසිටි එක. ඔයාලත් Redmi phone use කරනවා නම් දැනට ඔයාගේ බැටරි කොච්චර මේ කියලා මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කරලා බලලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් වේවා.